සුබම සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අපි අද කරන්න යන්නේ ඔයගොල්ලෝ අපෙන් රික්වෙස්ට් කරලා තිබ්බ දෙයක්. ගොඩක් කට්ටිය කියලා තිබ්බා ට්‍රේඩින් වලින් ලොස්ට් වෙලා තියෙනවා. එතකොට ගණනුත් එක්ක අපිට දාලා තිබ්බා. එතකොට ඒගොල්ලෝ බයිනෑස්ද, ෆොරෙක්ස්ද, ඊට පස්සේ කෝටෙක්ස් වලින්ද මේ විදිහට එක එක ට්‍රේඩින් මෙතඩ් වලින් එක එක ට්‍රේඩින් ක්‍රම වලින් පොදුවේ ගත්තාම මේ ට්‍රේඩින් කියන බිස්නස් එකෙන් බහුතරයක් මෙතන ලොස්ට් වෙලා ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ රික්වෙස්ට් කරා අපෙන් පොඩි amount එකකට සාමාන්‍ය ඩොලර් 1000ක් විතර ප්‍රොෆිට් කරගන්න කැපිටල් එකක් හදාගන්න තිබ්බනම් හොඳයි කියන දේ මෙතන ඉන්න බහුතරයක් අපෙන් ඉල්ලපු දෙයක්. ඒ නිසා තමයි අපි මේ සීරීස් එක පටන් ගත්තේ. නැත්නම් අපි ඩේ ට්‍රේඩින් එකේ දවසට ඩොලර් 30 amount එකේ හිටියේ. හැබැයි ඔන්න අපි ඩිසයිඩ් කරා ඩේ ට්‍රේඩින් ගෲප් එකේ ඩොලර් 100ක් ඩොලර් 1000කට අප් කරන්න. එතකොට අපේ රූල් එකක් තිබ්බා ඩේ ට්‍රේඩින් එකේ අනිවාර්යෙන් ඩේලි විත්ඩ්‍රෝ ගන්න ඕනේ කියන දේ. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එක මේ සීරීස් එක යනකොට විද්‍රෝ එකක් දාන්න එපා. මොකද කැපිටල් එක ග්‍රෝ කරන් යන්න තියෙන්නේ දවසේ ටාගට් එක 120යි. සාමාන්‍ය ඩේ ට්‍රේඩින් එකේ අපි 130ක වගේ ටාගට් එකක් දවසට අචීව් කරා. හරිද? හැබැයි අපිට මෙතන අචීව් කරන්න තියෙන්නේ 120ක ටාගට් එකක් විතරයි. ඉතින් මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක ඔයාලට දාලා තියෙනවා ගෲප් වල. ඉතින් ඒකේ අද පළවෙනි දවස් අපි ස්ටාර්ට් කරන්න යන සුබ මොහොතින්. එතකොට හැමදාම රාය 11ට ලයිව් සෙෂන් එකක් කරහා තමා මේ වැඩේ වෙන්නේ. හරිනේ? එතකොට ඔන්න මම හිතනවා ඔන්න දැනට 10 දෙනෙක් අපේ ලයිව් එකට ජොයින් වෙලා ඉන්නවා. ඩේ ට්‍රේඩින් ගෲප් එකේ මේකේ සම්පූර්ණ වීඩියෝ එක YouTube එකට මම අප්ලෝඩ් කරනවා. يعني දවස ගන්න අපේ වෙන එක මම YouTube එකට අප්ලෝඩ් කරනවා. මම දැන් ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා මේ සෙෂන් එක පටන් ගන්න ආරම්භක දවසේ අපි රූල්ස් ටික මොනවද? එතකොට අපි කරන්න ඕන දේවල් මොනවද? අපේ වෙන්න ඕන දේවල් මොනවද කියන දේ මම මෙතනදී පැහැදිලිව කියනවා. එතකොට අනිවාර්යයෙන්ම මෙතන මම මේ කතා කරන රූල්ස් ඔයගොල්ලෝ ෆලෝ කරන්න ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. මම හිතනවා මාව පැහැදිලිව ඇහෙනවා ඇති. එතකොට මේ කියපු දේවල් තේරෙනවා ඇති කියලා. ඇහෙනව නේද? හරි. හරි. ඔයාලට කතා කරන්න එහෙම ඕන නම් chance එක දෙන්නම් අපි. අපි අනිත් ඇඩ්මින් අයියා ඉන්න යදේ. අපි එහෙනම් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මුලින්ම. හරි මගේ ස්ක්‍රීන් එකත් පේනව නේද? පේනවා. හරි. අපි වැඩේට එන්ටර් වෙමු වෙනවා. එතකොට කියන්න ඕනේ මම දැන් මේ ඉන්ට්‍රැක්ෂන් එකක් ඔන්න මුලින් දීලා අපි සිග්නල් සෙෂන් එක පටන් ගමු. අනිත් අය මයික් මියුට් කරගන්න. එතකොට මේ ට්‍රේඩින් සෙෂන් එකේදී මම මේ කියන රූල්ස් ටික ෆලෝ අප් කරන්න ඕනේ. හරිද? එතකොට සමහරක් විට ඔයා අපේ VIP group දැන් කොහොමත් ඔයගොල්ලෝ මෙතන ඉන්න සෙට් එක අපේ VIP එකෙත් ඉන්නවනේ. එතකොට VIP එකේ සිග්නල් දෙනවා අපි. පාන්දර එකමාරට සෙෂන් එකක් යනවා. ඒකමාර සෙෂන් එකේ නම් ගොඩක් දුරට පොඩි කැපිටල් ටාගට් කරලා තමයි අපි අප් කරන්නේ. එතකොට උදේ දවල් හවස ඒ වගේ සෙෂන් යනවා. එතකොට ඒ සෙෂන් වලත් මෙතන ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවා. එතකොට ඔයා මෙතන මේ අප් කරන account එකයි ඔයා එතන ට්‍රේඩ් කරන්න ගිහිල්ලා account එකේ ඒ කියන්නේ account එක wash කරගන්න loss කරගන්න හදන්න එපා. එතකොට අපේ VIP group එක සහ හරිද? අපේ VIP එකයි මේ අපි මේ පටන් ගන්න මේ ඩොලර් 100 මේ ඩොලර් 1000කට කරන මේ ටූර්නමන්ට් එකේ අතර කිසිම සම්බන්ධයක් නැහැ. හරිද? මේ දෙක VIP group එක ඔක්කොම කරන්න අපි තමයි. හැබැයි VIP එක වෙනයි. හරිද? එතකොට මේක මේ ඩොලර් 100 ඩොලර් 1000කට යන ඒ සීරීස් එක වෙනයි. ඒක අංක එක ඔයගොල්ලෝ පැහැදිලිව මතක තියාගන්න ඕන රූල් එක ඒක. හරිද? එතකොට වාට පුළුවන් එක්ක මේ ගෲප් එකේ මේ කැපිටල් එක කියන්නේ අපි දෙන මේ මනි මැනේජ්මන්ට් එකට මේක විතර ට්‍රේඩ් කරන් යන්න. එහෙම නැත්නම් ඔයා දෙකම බැලන්ස් කරන් ඔයා ට්‍රේඩ් කරන් යන්න උලන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙමත් නැත්නම් ඔයාට ඔන්න VIP එක ට්‍රේඩ් කරන්න කැමති නම් ඔන්න තව වොලට් එකක් හදාගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි එකම ඩිවයිස් එකකින් එකම Wi-Fi කනෙක්ෂන් එකකින් හෝ එකම කනෙක්ෂන් එකකින් account දෙකක් run කරන්න බෑ. එතකොට ඔයා ඒකට මොකක්ද ඔප්ෂන් එකක් හදාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් තනි account එකේ ඔයා මැනේජ් කරන් කරන්න ඕනේ. ඒ දේ තියෙන්නේ වාගේ අතේ. එතකොට ඒ account අතර කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි සමහරක් දවස් VIP එක loss වුණා කියන්නකො. එතකොට day trading එකේ අපි profit එකක ඉන්නවා කියන්නකො. එතකොට ඔයාගේ VIP එක loss වුණ එක අර දැන් අපි මේ අප් කරන wallet එකෙන් අඩු වෙලා තිබ්බොත් ඒක පාඩුව ඔයාටමයි. මොකද මෙතන අපි දෙන ගණන් මමත් ස්ටාර්ට් කරන්න අද ඩොලර් 100කින්. මම එතකොට අද ඩොලර් 100 ඉඳන් තමයි මම මනි මැනේජ්මන්ට් එක ඔයාලට දෙන්නේ. හරිද? එතකොට අපි අද 120කින් නෙමෙත්තුවා කියන්නේ. එතකොට අපි මම හෙට දෙන්නේ මේ 120ට 100ට ගානෙන් තමයි මම දෙන්නේ. ඒ නිසා අංක එක ඒ දෙක දෙකක් කියන එක ඔලුවට ගන්න. හරිද? දෙවෙනි රූල් එක.
මනි මැනේජ්මන්ට් එක ෆලෝ කරන්න ඕන. දෙවෙනි රූල් එක මම දෙන මනි මැනේජ්මන්ට් එක ෆලෝ අප් කරන්න ඕන. හරිද? දැන් ඔයා ඔන්න පළවෙනි සිග්නල් ටික මිස් වෙලා ඔන්න අන්තිම ටිකේ වගේ එනවා. එහෙම එනකොට මම 10%ක් විතර දාන්න දුන්නාම ඔයා ඇවිල්ලා ඒකම 10%ම දාන්න හදන්න එපා. ටයිම් මිස් වුණා නම් ඒක කරන්න දෙයක් නැහැ. මොකද අපි හැමදාම හවස් 11ට මේ සෙෂන් එක යනවා කියන දේ දන්නවනේ. ඒතර ඔයා 11ට රෙඩි වෙලා ඉන්න ඔයාට කරගන්න බැරුණ එදාට ඒ දේවල් අපේ මිස්ටේක් නෙමෙයි. හරිද? මොකද අපි අපිට සෙෂන් එක කරන්න බැරි වුණොත් ඒක ඔක්කොටමනේ ඒක අපි දැනුවත් කරනවා. හැබැයි මෙතන අනිත් අය කරනකොට වාට මොකක් හරි වෙලා මිස් වුණොත් ඒක අපේ ෆෝල්ට් එකක් නෙමෙයි. තේරුණාද? එතකොට ඒ වගේ දේවල් කරගෙන ලොස් වුණොත් කිසිම විදියකින් වගකීමක් අපි ගන්නෙ නැහැ. හරිද? ඕක අංක 2. එතකොට පළවෙනි සිග්නල් එක මිස් වුණත් ඔයා හැම තමයි. එතකොට ඒ දේ කරන්න දෙයක් නැහැ. දැන් අපි පළවෙනි එක ඩොලර් 3ක් 3ක් දාන්න දුන්නා. ඒක ලොස් වුණා කියන්නේ. අපි දෙවෙනි එකට 5% දාන්න දුන්නා. හරි ඒක ප්‍රොෆිට්. හරි ඊළඟට 10%ක් දාන්න දුන්නා ඒකත් ප්‍රොෆිට්. ඔන්න දැන් අපි ප්‍රොෆිට් එක ඕවරෝල් ඉන්නවා. ඔන්න ඊට පස්සේ ඊළඟට අපි ආයි 12%ක් දාන්න දුන්නා. ඒතර ඔයා එන වෙලාවෙම 12% දාන්න දෙන එක ඔයා දැන් ඉන්නේ 12%ක් දාන්න දෙනවා. 12%ක් ඔයා කැපිටල් එකෙන් දාන්න. ඒක ලොස්ට් අපිට. MTG ගන්නෙ නෑ අපි ලොස්ට් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයාගෙන් 12%ක් අඩු වෙනවා. හැබැයි අනිත් කට්ටියගේ මොකද වෙන්නේ? යාගේ ප්‍රොෆිට් එකෙන් තමයි අඩු වෙන්නේ. ඒතකොට ඒගොල්ලොන්ට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය නම්බර් 2 රූල් එක අනිවාර්යෙන් පිළිපැදිය යුතුමයි. ඔක තමයි මට ස්පෙෂල් කියන්න තියෙන දෙවෙනි රූල් එක. හරිද? හරි. ඊට පස්සේ තුන්වෙනි එක. කොහොම ඔස්සේ. හරියක් ඉන්න. හරි. තුන්වෙනි රූල් එක. මේකේ යනකොට මේ සීරීස් එක යනකොට ඔයා කිසිම විදිහකින් විත්ඩ්‍රෝ කරන්න බෑ. ඒ කියන්නේ අපි මේකේ බැලන්ස් එක එකතු කරනවා. මම ගෲප් එකට මම හිතන්නේ මම ගෲප් එකට පෝස්ට් එකක් දාලා තිබ්බා. මම ඒක පෙන්නන්න. පෝස්ට් එකක් දාලා තිබ්බේ. ඒකේ අපේ 120යි ටාගට් එක තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි දවස් අපි කැපිටල් එකෙන් 120ක් හොයනවා. ඒතර 120ක් වෙනවනේ. ඊට පස්සේ දෙවෙනි දවසේ මේ 120ටම තමයි අපි 120ක් හොයන්නේ. තේරුණාද? අන්න ඒ විදිහට තමයි යන්නේ. එතකොට ඔයා විත්ඩ්‍රෝ කරලා තිබ්බොත් අන්න එතනදී පොඩි ඉෂුව එකක් එනවා. ඒතකොට ඔයා VIP එක ට්‍රේඩ් කරලා VIP එකේ ප්‍රොෆිට් විත්ඩ්‍රෝ කරාට අපිට කවුලක් නැහැ. හරිද? ඒතර අපි අහපුවම මගින් මේ සෙෂන් එකට කවුරුත් ජොයින් කරගන්නේ නැහැ. ජොයින් කරගන්නවා. අපි දැන් හිතන්නකො පළවෙනි දවසේ ගියා කියලාද? ඔන්න අපි අද සාර්ථක එන්ඩ් කරා. එතකොට හෙට ඔන්න 100ක් දාගෙන ආවා කියලා අපි මේකට ගන්නෙ නැහැ. හරිද? අනිවාර්යයෙන් 120ම දාන් එන්න ඕන. එහෙම නැත්නම් ඊට වඩා වැඩියෙන් තියෙන්න ඕන. මොකද නැත්නම් යාගේ බැලන්ස් එක අඩුයි. අපේ වැඩි වුණාම මේ වැඩේ කරන්න බෑ. මොකද ඩේ ට්‍රේඩින් එකේ එහෙම ප්‍රශ්න වුණා ඉස්කලි. ඒ නිසා තමයි මේ රූල් ටික මේ විදිහටම හදලා තියෙන්නේ. හරිද? අපි කිසිම විදියකින් අහපුව ඩේ ට්‍රේඩින් එකට මේ සෙෂන් එක ඉවරනකම් අපි මේ වැඩේ කරන්නේ නැහැ. ඒතකොට දවස් 15ක් කිව්වට දවස් 14යි මේ වැඩේට යන්නේ. මේ වැඩේ හරියටම අපිට සිතර කරගන්න පුළුවන් වුණොත්. හැබැයි ඔයාලා දන්නවා මේ ට්‍රේඩින්. එතකොට මේ ට්‍රේඩින් කියන්නේ අපිත් ඇනලයිස් කරලා අපිත් ප්‍රිඩික්ට් කරලා තමයි ඔයාලට සිග්නල් එකක් දෙන්නේ. හරිද? එතකොට හැමදාම කියන වගේ 100%ක් සක්සස් එකක් නෑ මේකේ. අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් වුණාට ලොස් වෙන දවස් තියෙනවා. ලොස් වෙන වෙලාවල් තියෙනවා. එතකොට අපි එතන මනි මැනේජ්මන්ට් එකක් දීලා තියෙනවා. හරිද? මනි මැනේජ්මන්ට් එකක් දීලා තියෙනවා. ඒ මනි මැනේජ්මන්ට් එකේ අපි දවසක ලොස් වෙන්න පුළුවන් ටාගට් එකක් දීලා තියෙනවා. පළවෙනි දවසේ ලොස් වෙන්න පුළුවන් 12යි. ඒ කියන්නේ 100ට 12යි ලොස් එකකින් තමයි අපි නතර කරන්නේ. හරිද? පළවෙනි දවසේ 12ක් ලොස් වුණා නවත්තන. දෙවෙනි දවසෙත් එහෙමයි. ඒ කියන්නේ 12 නෙමෙයි දෙවෙනි දවසේ වෙනම ගාණක් තියෙනවා. ඒ විදිහට අපි ලොස් වෙන දවසේ ඒ ටාගට් එකට ආවොත් අපේ ඩ්‍රෝ ඩවුන් එකට ආවොත් අපි ඒ දාට නවත්තනවා. එතකොට ඒ පිළිබඳව ඔයාලා දුක් වෙන්න කනගාටු වෙන්න එව්ව හිතන්න එපා. මොකද මේ මනි මැනේජ්මන්ට් එකක් එක්ක යන ප්ලෑන් එක. මේක මේ අර ළඟ ප්‍රොෆිට් එකක් නමනව නෙමෙයි. දැන් අපි ඊයේ ඩේ ට්‍රේඩින් එකේ 178ක් ගේන් කරා. හැබැයි අන්තිමේදී 111ක් ප්‍රොෆිට් එකකින් නැවැත්තුයි. හරිද? 178ක් ගේන් කරා 111කින් නැවැත්තුයි. එතකොට අපි එතන ලොකු මනි මැනේජ්මන්ට් එකක් නෙමෙයි ටාගට් කරා. අපි අර ඩබල් ට්‍රිපල් කරන්න ගිහිල්ලානේ ඒ වැඩේ කරගත්තේ. 178ම මම කැපිටල් එක ග්‍රෝ කරගත්තා. $78ක්. හරිද? අන්තිමේ $11ක ප්‍රොෆිට් එකකින් මම නැවැත්තුවා. ඒත් ප්‍රොෆිට්. ඒ වෙලාවේ ලොකු ප්‍රොෆිට් එකකට ගිහිල්ලා අඩු ප්‍රොෆිට් එකකින් නැවැත්තුවනේ කියලා ඔයගොල්ලෝ බොරි වෙන්න එපා. ඔයගොල්ලෝ හිතන්න තමන්ගේ කැපිටල් එකක් තියෙනවනේ. තමන්ට $1ක් කර වැඩියෙන් තියෙනවනේ. ඒක ගැන හිතලා සතුටු වෙන්න. තේරුණා? අර ඕනාවට වඩා තණ්හාව ඕනට වඩා හොප්ස් තියාගන්න එපා. හරිද? එතකොට මේ වැඩේ අපි ප්ලෑන් කරන දවස් 14ට වුණාට මේක තව ඉස්සරහට ඇදෙන්න පුළුවන්. සමහරක් වෙලට කලින් මේක ඉවර වෙන්නත් පුළුවන්. ඒ දේ අපිට කියන්න බෑ. මේ දවස් ට්‍රේඩින් සෙට් වෙන දවස් කොහොම වේද? මේ දේවල් කියන්න බෑ. ඒතොර මේ පටන් ගන්න දවසේම ලොස් වෙන්න. ඒ වගේ දේවල් වලට අපි ඔක්කොම මූණ දෙන්න ඕනේ. එහෙම මූණ දෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔන්න දැම්ම chance එක තියෙනවා. එයාට group එකෙන් balance එක withdraw කරන් අයින් වෙන්න. එහෙම නැත්නම් VIP එකේ signal ටික විතරක් දාන්න trade කරන් යන්න. ඒ කියන්නේ loss එකකට මූණ දෙන්න බැරි කෙනෙක්. මොකද loss එකත් අපි මේ 100ට 30 40 නෙමෙයි. හරිද? අපි සැලකිය යුතු මට්ටමට 100 දැනට මේකේ හැටියට 112ක ඩ්‍රෝ ඩවුන් එකක් දාන්න තමයි අපි ට්‍රේඩ් කරන්නේ. හරි? ස්ටොප් ලොස් තියෙන්නේ තමන්ගේ කැපිටල් එකේ ආරක්ෂාවට. මම හැමතිස්සෙම කියනවනේ අපේ කැපිටල් එකෙන් යම්කිසි percentage එකක් ලොස් වුණොත් අපිට රිකවරි කරගන්න පුළුවන්. හරිද? හැබැයි ඒ වගේම ප්‍රොෆිට් එකකට ගිහිල්ලා දැන් ඊයේ 70කට ගිහිල්ලා 11කට ආවා.
හරිද? එතකොට ඒත් 11ක් ප්‍රොෆිට් එක. එතකොට ඒත් අපිට අර ලොස් වෙන ප්‍රොෆිට් එකත් ආපහු රිකවරි කරගන්න ආයි ප්‍රොෆිට් කරගන්න පුළුවන්. හැබැයි අපේ කැපිටල් එක ලොස් වුණොත් එහෙම වොෂ් වුණොත් එහෙම අපිට ඒක රිකවරි කරගන්න බෑ. තේරුණාද? ඒ නිසා ඒ දේවල් ඔලුවට අරගෙන මේ සෙෂන් එක මාත් එක්ක කරන් යමු. ඒ රූල්ස් වලට ඔයගොල්ලෝ එකඟ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔන්න පළවෙනි දවසේම කැමති කෙනෙකුට අයින් වෙන්න පුළුවන්. මොකද අපි මේක ෆ්‍රී කරන සර්විස් එකක්. ඔයාලගෙන් සල්ලි අරන් කරන්නේ නැහැ. තේරුණාද? මමත් $100ක් දාගෙන මේ වොලට් එක දාගෙන මමත් ග්‍රෝ කරන්නේ. ඒතර මගේ මේ වැඩේට මම වොලට් එකක් වෙනම තියාගෙන ඒ වොලට් එකම තමයි මම ග්‍රෝ කරන් යන්නේ. හරිද? දැන් ඔයාලට වොලට් දෙයක් නැහැ කියලා සැලෙන්න එපා. VIP එකේ සිග්නල් ටිකක් දාගන්න. ඒවා ලොකු ගණන් වුණ නැතුව පොඩියට ට්‍රේඩ් කරගන්න. ඒ වගේන ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරන්න. තේරුණාද? බෝනස් තියනවනම් විත්ඩ්‍රෝ කරන්න යන්න එපා. බෝනස් එක අයින් වෙනවා. හැබැයි වාගේ අර ඩේලි ටාගට් එක අචීව් නම් අවුලක් නැහැ. ඒ විදිහට කරන් යන්න. ඒතර ඔය රූල්ස් ටික අනිවාර්යයෙන්ම ෆලෝ අප් කරන්න ඕනේ. හැමදාම රෑ 11ට අපි සෙෂන් එක ගන්නවා. ඒතර 11ට කලින් ගන්නෙ නෑ කවදාවත්. 11 අතර අපි සෙෂන් එක ස්ටාර්ට් කරනවා. ඒතර අනිවාර්යෙන් ඒ ටයිම් එකේ ජොයින් වෙන්න ඕනේ. පැහැදිලි නේද ඔක්කොටම? මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවනම් ඔන්න අහන්න පුළුවන් ඈ. ඔයාලට ඔන්න chance එක තියෙනවා දැන්. මේ වෙලාවේ ඔව් කියන්න මොනවාරි ප්‍රශ්න තියෙනවනම් දැන් අහන්න. සෙෂන් එක පටන් ගත්තට පස්සේ පටන් අරන් යන ගමන් මේ දැන් අහන්න ඔන්න මම විනාඩියක් දෙකක් වගේ chance එක දෙන්නම්. ඔයාලගේ තියෙන ප්‍රශ්න ටික දහස් කරගන්න පුළුවන්. මොකද කෝටෙක්ස් එක මගේ නෙමෙයි ඈ. මගේ නම් මම ඔයාලට ප්‍රොෆිට් කරන්න මොකක් කර මේ ගේමක් ගහන්න කැනල් දෙක තුනක් කර කියනවා. ෂුවර්ම කරලා ෆුල් මාජින් දාගන්න මෙන්න මේ තුන මේ විදිහට තමයි අද හැදෙන්නේ කියලා. මගේ නෙමෙයිනේ. තේරුණාද? මගේ නෙමෙයි ඒක. ලංකාවේ කාගේවත් නෙමෙයිනේ. ලංකාවේ වුණා නම් උදව් කරන්නෙත් නැහැ ඉතින් කවුරු. හරි මේ දවස්වල XM එක මම දැක්ක සෑහෙන ෆේමස් වෙනවනේ XM එක. අන ෆේමස් නේ XM. XM කරන කට්ටිය ඉන්නවද? මේක පොඩ්ඩක් ස්ටොප් කරලා කතා කරන්න එක ගැන. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඒතර ඔයාලට පේනවා ඇති අපිට අද අපේ ස්ටාර්ටින් බැලන්ස් එක $100යි. අපිට දවසේ ටාගට් එක තියෙන $20යි. ඒ කියන්නේ මම කිව්වේ 120යි අපි දවසේ ඩේලි earn කරන්න. එතකොට ස්ටොප් ලොස් එක 112යි. ඒ කියන්නේ $12යි. හරිද? එතකොට අපි මේ ටාගට් එක ඇචීව් කරොත් අපි 120කට යනවා. ඊට පස්සේ 120ෙන්ම තමයි ඊළඟ දවසේ, ඒ කියන්නේ හෙට දවසේ අපිට 120ක් වන්න තියෙන $24. ඒතර හෙට දවසේ ස්ටොප් ලොස් එක 100ට, ඒ කියන්නේ 124න් 112ක් කියන්නේ $14. හරි. ඒතර අපි හෙට ස්ටොප් ලොස් එකට වැටුණොත් අපි ඒත් ප්‍රොෆිට් එකක ඉන්නේ. ඒත් $6ක් විතර ප්‍රොෆිට් එකක ඉන්නේ. අයි කලින් දවසේ අපි $20ක් විතර ප්‍රොෆිට් කරමුනේ. ඒ විදිහට තමයි මේ මනි මැනේජ්මන්ට් එක ඔන්න අපි ඔයාලට දීලා තියෙන්නේ. ඒතර මේ මනි මැනේජ්මන්ට් එක අපි ස්ටොප් ලොස් එකට වැටුණොත් එහෙම කියන්න කනගාටු අපි ට්‍රේඩ් කරන ඒ දවසට නවත්තනවා. හරිද? මම මේ සෙෂන් එක අපි ලොස් වුණත් ප්‍රොෆිට් වුණත් මේ දවස් ටික ඉවර වෙනකම්ම මම මේක වීඩියෝ සීරීස් එකක් විදිහට වෙනම ප්ලේලිස්ට් එකක YouTube එකකට අප්ලෝඩ් කරනවා. හරිද? ඔය ලොස් දැන් ප්‍රොෆිට්ම විතරනේ අප්ලෝඩ් කරනවා කියලා හිතන්නේ. එහෙම නෙමෙයි මේ සෙෂන් එක මම සම්පූර්ණයෙන්ම දවස් ගාන මම අප්ලෝඩ් කරන් යනවා. මම මාකට් එකක් ඇඩ් කරන් ඉන්නේ. අන්න මගේ ලයිව් බැලන්ස් එක $100යි. අපි 103න් පටන් ගන්නනේ ෆස්ට් ට්‍රේඩ් එක. USD TRY OTC TRY OTC ඔක්කොම 1 මිනිට් දෙන්නේ. ටයිමර් නෙමෙයි ටයිම් එකෙන් ට්‍රේඩ් කරන්න. හරි 103යි ඔක්කොම කැපිටල් එක $100ක් තියෙන කට්ටියනේ ඉන්නේ. හරි 100ට වඩා එකක් හරි අඩුයි නම් දාන්න නම් එපා. කිසිම වගකීමක් ගන්න නැහැ. දාන්න නම් එපා 100ට වඩා එකක් හරි අඩු නම් $99 නම් තියෙන කරන්න දෙයක් නැහැ. දාන්න නම් එපා. මේ දෙන ප්‍රසන්ටේජ් වලින්ම ඒ විදිහටම දාන්න යන්න. කිසිම එකක් වෙනස් කරන්න එපා. ඒ ප්‍රසන්ටේජ් එක ඒ විදිහටම මේන්ටේන් කරන්න. මෙතන මේ අලුත්ම කවුරුත් නැහැ කියලා හිතනවා. මම හිතනවා අලුත්ම කෙනෙක් නැතුව ඇති කියලා. මොකද දන්නවද? මේ නැත්තම් අපේ සිග්නල් වල ට්‍රේඩ් කරන්න තියෙන වෙනම විදිහකට ඒක ගැන වීඩියෝ එකක් අපි මේ ගෲප් එකේ පින් කරලා තියෙනවා. YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. බලන්න පුළුවන්. next channel එක down. මම MTG කතන්දරේ ලොස්ට් වෙනවද නැද්ද කියන දේ බලලා අන්තිමට වගේ කියන්නම් ඈ. MTG ගන්නවද කියන එක පුළුවන් තරම් අපි MTG නැතුව යන්න මම try එකක් දෙනවා. අද දවල් සෙෂන් එකේ වගේ MTG ගන්න ඕන තැන් තියෙනවා නම් කියන්න මම. ඒ නිසා ඒක ගැන worry වෙන්න එපා. කනෙක්ෂන් අවුල් නම් ට්‍රේඩ් කරන්න එපා. මගේ මේ ට්‍රේඩ් එක චුට්ටක් පල්ලෙන් අටුන.
MTG ගන්න අපි මයිනස් වුණොත් හරි ඔන්න අපේ ෆස්ට් ට්‍රේඩ් එක සාර්ථක විදිහට වින් වුණා අපිට. හරි මේ සෙකන්ඩ් එකට යමු. USD DZD OTC USD DZD OTC 1 minute signal 5යි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති කලර් පැටර්න් එකකුත් ගිහින් තියෙනවා. අපි YouTube එකේ SS4 number 4 එක අපි කතා කරලා තියෙන ඔන්න එතන ඒ පැටර්න් එක වැඩ කරලා තියෙන SS number 4 එක. අපි තා චුට්ටක් කලින් ආවම අපිට ඒක අල්ලන්න තියෙන හොඳම එන්ට්‍රි එක. ඩීප් වින් වෙලා තියෙනවා ඒක. අපිට තව එන්ට්‍රි එකක් මෙතනින් ගන්න පුළුවන්. අපි ගමු ඒක. මේ වීඩියෝ සීරීස් එක අනිවාර්යෙන් බලන්න. තනියෙන් ට්‍රේඩ් කරයි. නෙක්ස්ට් කැන්ඩල් එකට එන්ට්‍රි ගන්න හිතන් හිටියේ ඒනට එන්ට්‍රි ස්කිප් කරනවා මොකද මේ කැන්ඩල් එක ඩොජි හැදේ. හරි ඩොජියක් බලන් ඉන්න වෙනවා දැන් අපිට. ටාගට් ලෙවල් එකකට මාකට් එක මූව්මන්ට් එකක් DZD එකේ බලන් ඉන්න වෙනවා. මම එතකම් වෙන කැන්ඩල් එකක් බලනවා වෙන මාකට් එකක්. හරි DZD එක අපිට එන්ට්‍රි නෙක්ස්ට් කැන්ඩල් එකට ගන්න පුළුවන්. නෙක්ස්ට් එක අප් එකක්. පහලට මූව්මන්ට් වලත් මම MTG ගන්නවද නැද්ද කියන දේ කියන්නම්. එතකන් එපා. ලස්සනොත් MTG ගන්න එපා. ඇප්ලයි කරන්න එපා MTG එක. හරි ඒකත් වින් වුණා අපිට. ඔන්න අපි ස්ටෙප් දෙකක් කම්පවුන්ඩ් කරා ඩොලර් 6ක ප්‍රොෆිට් එකක් බුක් කරන් තියෙන්නේ. හරි. තව එන්ට්‍රි එකක් ගමු. එතන ගැප් අප් එකකින් මාකට් එක මූව්මන්ට් එකක්. හරි. දැන් අහපව 103යි. දැන් ප්‍රොෆිට් එක සේව් කරගන්න ඕනේ හැමතිස්සෙම. USD INR OTC
USD INR OTC 1 minute signal 103යි ලාස් කැන්ඩල් එක ග්‍රීන් වුණානේ මේ කැන්ඩල් එකත් ග්‍රීන් වෙන්න chance එක තියෙන ග්‍රීන් එකට තමයි එන්ට්‍රි තියෙන්නේ ගන්න එපා හරිද මේ ග්‍රීන් වුණ නැත්නම් අපි නෙක්ස්ට් එක ගමු ග්‍රීන් වෙනවා මයින රෙසිස්ටන්ස් ලෙවල් එකකුත් තියෙනවා හරි අවුඩට මූට් මෙන්න හොඳ මෙන්ට්‍රියක් අපිට මිස් වෙලා USD IDR එකේ USD IDR OTC ආවනම් ඔන්න ඔයාලට chance එක තියෙනවා මේ මිස් වෙලා ඉතින් දැන් හැදෙන කැන්ඩල් එකට හොඳ මෙන්ට්‍රියක් ගන්න අපිට මිස් වෙලා ඒක USD IDR OTC SS4 pattern එක 1 minute signal 103යි නම් කලින් සිග්නල් එක ගෲප් එකෙන් අයින් කරා දැන් අපි දාන්න IDR එකේ next එක down හරි බලමු මේකට ලොස් වුණොත් MTG ගන්න නැහැ මොකද මේක මේ අපේ එන්ට්‍රි එක තමයි කලින් ග්‍රීන් කැන්ඩල් එක ඒක මිස් වුණා අපිට ඒතර මෙතන ග්‍රීන් එකෙන් පස්සේ කැන්ඩල් එක ඩවුන් වෙන්න තියෙන්නේ MTG ගන්න එපා හරි අපිට ඒක ඔන්න මයිනස් වුණා අපිට lost MTG නෑ මේ ට්‍රේඩ් වලට MTG ගන්න ඕන තැන් වල මම කියන්න මේක ගන්න එපා recovery amount එකක් ගමු USD INR OTC 1 minute signal 106යි market එක movement වුණා ගොඩක් යටටම
next 1 minute එක down. money management එක follow කරන්න. හරි ඔන්න අපිට recovery plus profit gap down එකකින් next candle එක open වුණේ. recovery සහ profit recovery කියන්නේත් මේ අපි profit එක හිටියේ වෙලෙත් $3ක 6ක ඉඳලා ඩොලර් දැන් 8ක් අපි profit එකේ ඉන්නවා. තව 12යි අපිට earn කරන්න තියෙන්නේ. තවසේ target එක achieve කරගන්න. මේ වැඩි අපි පොඩිම amount වලින් trade කරන්න හේතුව තමයි අපේ capital එකේ drawdown එක අද දවස් 112කින් ඩොලර් 12යි තියෙන්නේ. ඒ නිසා තමයි නැත්තම් ඩොලර් 10කින් වගේ පටන් අරගෙන වැඩේ කරන්න තිබ්බා. ඒතකොට අපිට ඩොලර් 10ක් දාපුවම පළවෙනි trade එකට ඒක loss වුණොත් අපෝ MTJ එකක්වත් ඒක recovery කරන්නවත් ගන්න බෑ. මොකද ඩොලර් තව දෙකයි අපිට loss වෙන්න පුළුවන් දවස් උපරිම. අන්න ඒ හේතුව නිසා තමයි මේ පොඩිම amount වලින් අපි යන්නේ. ඒක ඔලුවට ගන්න ඈ. නැත්තම් හිතයි ඇයි මේ පොඩි ගණන් වලින් trade කරන්න කියන දේ. එහෙම තමයි කරන්න ඕනේ. ඒක තමයි නිවැරදි විදිය. හරි පිළිවෙල. USD DZDOTC 1 minute signal සියයට 5යි. එක්ස්පෙක්ට් කරමු මෙතන කලර් පැටර්න් එකක්. USD DZDOTC 5යි. next candle එක down. මේක win වුණොත් එහෙම ඒ කියන්නේ win වෙන්නත් ඕනේ කලර් පැටර්න් එක මේකේ කලින් candle එකේ තියෙන last candle එක ඒ ප්‍රමාණයෙම මේක down වුණොත් සාමාන්‍ය ඒ ප්‍රමාණය ඒ කියන්නේ 100% ඔක්කොම 175ක level එකකින් මේ candle එක close වුණොත් අපි කලර් පැටර්න් එකේ next candle එක up එකකට ගන්න 5 පස්වෙනි candle එක විදියට. තොර මේ හතරවෙනි එකනේ හැදෙන්නේ. එතකොට මේක loss වුණොත් අපි MTG ගන්නෙ නෑ. හැබැයි අර level එකට ඇවිල්ලා මේ close වුණොත් අපි next candle එක up එකකට ගමු. අපි මේකට MTG ගන්නවා. 108ක් MTG ගන්න. MTG ගන්න 108ක්. 8ක් MTG ගන්න. බලමු. ප්‍රොෆිට් එක අඩු කරලා 77කට 77යි හම්බෙන්නේ නේ පේ අවුට් එක.
හරි ඒක වින්නුනා අපිට 77යි පේ අවුට් ආවේ බලමු අපි හරි 110 වුණා අපි අප ප්‍රොෆිට් එක නයිස් අර කලින් අපි MTG ගන්න එපා කියපේ ලොස් වුණානේ MTG ගත්තා නම් ලොස් වෙනවානේ ටිකක් ඒක දැක්කම නයිස් ජොබ් හරි තව ඩොලර් 10යි අපිට ගන්න තියෙන්නේ බලමු මේ කම්පවුන්ඩ් එකක් try කරන්න සාමාන්‍යයෙන් 5කින් වගේ ස්ටෙප් දෙයක් වගේ ගහගත්තා නම් මම හිතන්නේ අපිට ටාගට් එකට යන්න පුළුවන් දැන් කොහොම බැලන්ස් එක ඩොලර් 110.7.1ක් තියෙනවා ඔව් IDR එක උඩටම ගිහිල්ලා USD PKR OTC USD PKR OTC 1 minute signal 5යි අයි VIP session එකක් යනවද රැට අපි ඔව් මේකෙන් පස්සේ එකක් යනවද ද අතර පාන්දර යනවද හරි කට්ටිය දැන් ඔය PKR එකේ ඔය දැන් යන කැන්ඩල් එක තියෙනවනේ ඕකට අපි එන්ට්‍රි එක ගන්න යන්නේ මම කියපුවම එන්ට්‍රි එක ගන්න අප් එකකට ගන්න තියෙන දැම්ම ගන්න එපා ලේට් එන්ට්‍රි එකක් ගන්න ඕනේ ඒකයි ඒක මිස් වුණොත් එහෙම ස්කිප් කරලා දාන්න අන්තිම තප්පර තියර කලින් පල්ලයට આવොත් අපි ගමු හරි එන්ට්‍රි ගන්න පල්ලෙහාට මදිද දන්නේ නැහැ බලමු අපි එන්ට්‍රි ගත්තා මේ ගෲප් එකේ ඉන්න සෙට් එක ඉන්නව නේද මේ නිකන් සිග්නල් එක නිකන් මැසේජ් එක බලන් ට්‍රේඩ් කරන කවුරුත් නැතුව ඇති කියලා හිතනවා නැත්තම් අනාතයි එයා නෙක්ස්ට් කැන්ඩල් එකට දායි MTG ගන්න පලොස් වුණොත් ගුඩ් ජොබ් ඩොජියක් ඇදෙන ප්‍රොෆිට් ඔන්න ඕක හේතුව නිසා තමා ලේටන් එකක් ගම කිව්වේ නයිස් ඒ වගේ ලෙවල් එක ෂුවර් නෑ මාකට් වින් 115යි නයිස් නාඩි 33ක් ගිහින් තියෙනවා ඩොලර් 15ක් අපි earn කරලා තියෙනවා සාමාන්‍යයෙන් පැය 5000ක් විතර ඔන්න පැය භාගයෙන් earn කරලා තියෙනවා වෙන ජොබ් එකක් කරලා තවට පැය භාගයකට ඔය වගේ ගාණක් යන්න බෑ මහන්සියලා ගා කාලා යන්න පුළුවන් ඈ ගා කාලා අම්බානක පුළුවන් USD TRY OTC USD TRY OTC 1 minute signal 108යි sorry 107යි 107යි 8 නෙමේ 7 107යි මෙතන එන්ට්‍රිය තියෙනවා අපිට රිස්කි මැජික් වී කම්ප්ලීට් මැජික් වී කම්ප්ලීට් නිසා ප්‍රතිවිරුද්ධ පැත්තට කැන්ඩල් එකක් දෙන්න ඕනේ බලමු අපි කැන්ඩල් එක ටාගට් කරන්න. ඒතර FFLC එකක් වුණොත් තවත් හොඳයි. next candle එක up
අන්තිම තප්පර වෙනකන් ෂුව කරන්න එපා කිව්ව විතරයි ට්‍රේඩ් ප්‍රොෆිට් වල වගේ වොලට් එකට බැලන්ස් එක එකතු වෙනකන් ෂුව කරන්න එපා මේ ට්‍රේඩ් වලට දාපන් MTG ගන්න ලොස් වුණොත් ගොඩක් අපි MTG මිස් කරලා තමයි ට්‍රේඩ් කරන්නේ මේ සෙෂන් එකේදී විනාඩියක වැදගත්කම දැන් තේරෙනවද මේම ට්‍රේඩ් කරලා විනාඩියක වැදගත්කම තේරෙන්නේ නැත්නම් ඔය නිදාගත්තාම නිකන් ඔහේ ෆෝන් එක බොබ ඉන්නකොට නෙක්ස්ට් කැනලත් අප් ගත්තා ගන්න එපා වෙනකොට වල ගන්න එපා chance එකක් තියෙන විතරයි මම කිව්වේ ගන්න එපා අප් එකට යන්න හරි මං හිතන්නේ අපේ ටාගට් එක කම්ප්ලීට් වෙන්න ඕනේ හරි 122යි සුපිරියා ඔන්න ඩේලි ටාගට් එක ඇචීව් කරා අපි එකම එක ලොස්ට් එකයි ගියේ අනිත් ඔක්කොම සාර්ථක විදිහට අපි මනි මැනේජ්මන්ට් කරගෙන මම ඔයාලට පොරොන්දු වුණා වගේම අපි කිව්වා වගේම ඔන්න වැඩේ කරා ෆස්ට් ඩේ එක කම්ප්ලීට් හරිද ඒ කියන්නේ පෙන්වන්නම් හරි අපි පෝස්ට් එක ලෝඩ් කරමු හරි අපිට පළවෙනිද අපි කැපිටල් එක ස්ටාර්ට් කරේ ඩොලර් 100කින් එතකොට අපේ ඩේලි ටාගට් එක මම කිව්වා 120යි ඒ කියන්නේ අපි ඩේලි ගන්න ඕන ඩොලර් 20යි එතකොට අපි ලොස් වුණා ඩොලර් 12යි මයිනස් වෙන්න ඕන එක දවසකදී පළවෙනි දවසේ එතකොට අපි දෙවෙනි දවසේ ස්ටාර්ට් කරන් ඩොලර් 120 එතකොට අපි 120ටම තමයි 100ට 20ක් වන්නේ දෙවෙනි දවසේ ඒ විදිහට තමයි දවස් 14ක් යනකොට අපේ ඩොලර් 100 ඩොලර් 1000කට අප් වෙන්නේ හරිද එතකොට මේ දවස් ගාන අඩු වැඩි වෙයි මම අර කලින් ඔයාලට කිව්වා වගේම එතකොට අපි අපේ ස්ටොප් ලොස් එක තියෙනවනේ අපේ ස්ටොප් ලොස් එකේ හැටියට තමයි අපි ට්‍රේඩ් එක රිස්ක් කරන ගාන මනි මැනේජ්මන්ට් කරන්න ඕනේ. ඒකයි අපි පොඩි මේ amount වලින් කරේ. නැත්තම් අපිට ට්‍රේඩ් දෙකකින් තුනකින් මේ වැඩේ කරලා 120යිනේ ගහන්න කියන දේ කරලා මේ වැඩි ඉවරයක් කරන්න තිබ්බා. හැබැයි අපි එහෙම කරොත් බැරි වෙලා හරි මං කිව්වේ අපි හැම තිස්සෙම ලොස්ට් එක පැත්තට හිතන්න ඕනේ. දැන් 105ක් 110ක් පළවෙනි එකටම දාලා ලොස්ට් වුණා. එතකොට කෙලිම වොලට් එකෙන් අපේ ඩොලර් 5ක් 10ක් අඩු වුණාම හරිද අපිට උපරිම ලොස්ට් වෙන්න පුළුවන් දවසේ ඩොලර් 12යි නා අපිට මේ පහත් රිකවරි කරගන්න තව ඉතුරු වෙන්නේ කීයද දැන් 10ක් දැම්ම නම් ඩොලර් 2යි ඉතුරු 5ක් දැම්ම නම් 7යි ඒතර ටිකක් අමාරුයි වැඩි ඒ නිසා අපි මේ විදිහට පොඩි බැලන්ස් වලින් අපි ඔන්න අපේ අද ටාගට් එක ඇචීව් කරා මම හිතන්නේ අපි සිග්නල් දුන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඔන්න සිග්නල් 7ක් දුන්නා එකක් මයිනස් වුණා MTG නෑ ඒක ලොස්ට් වුණා අපි ඩොලර් 22ක් ප්‍රොෆිට් කරලා තියෙන 22යි සත 55ක වගේ මුදලක් වුණ අපි earn කරලා තියෙනවා live wallet එකේ. එතකොට අපේ day 1 එක target එක complete වෙලා අද දවස ගැන මොකද කියන්න තියෙන්නේ? හරි කියන්න ඕනද කාට හරි කතා කරන්න chance එක තියෙනවා. මේ වැඩේ අපි දිගටම මේ විදිහට live එකක් කරා තමයි කරන්නේ. live session විතරයි යන්නේ දිගටම. live වලින් තමයි අපි wallet එක up කරන්නේ. live එක miss වුණොත් අර මම කිව්වා වගේ කරන්න දෙයක් නැහැ. ඒක අපේ mistake එකක් නෙමෙයි. තේරුණාද? එතකොට අපි වගේ කීමක් ගන්න නෑ මොකද මේ වැඩේ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ ඔයාලගේ රික්වෙස්ට් එකම තමයි. නැත්තම් මම කිව්වේ අපි දවසට මම ඔයාලා ඩොලර් 30ක් වගේ ඩේ ට්‍රේඩින් එකේ හොයලා දෙන්න. හැබැයි දැන් එහෙම නෙමෙයි. අවුරුද්ද එනවනේ දැන්. අවුරුදු සමරන්න අපේ අතේ සල්ලි තියෙන්න ඕනේ. හරිද? අපි මේක ඩොලර් 1000කට ගෙවුවා කියන්නේ කෙලින්ම ලක්ෂ 3ක් විතර වන්න අපේ අතර ගන්න පුළුවන්. සාමාන්‍ය අපි ඩොලර් 500කට විතර ගහපුවම විත්ඩ්‍රෝ එකක් දාමු. ඩොලර් 100ක වගේ විත්ඩ්‍රෝ එකක් දාමු. ඒ කියන්නේ අපි දාපු කැපිටල් එක එළියට ගමු. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි කැපිටල් එක කම්ප්ලීට් වුණා මේක එළියට අදිනවා. මොකද අපි කැපිටල් එක සේව් කරන්න එපා. ඒක අපි කරමු. ඒ විදිහට අපි මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක දෙන්නම්. ඒතකොට අපි අවුරුද්ද ටාගට් කරලා අවුරුද්ද දවස ලං වෙන්න කොහොමද අවුරුදු මාස ඉවර වෙන්න කලින් ඊටත් කලින් අපි මේ වැඩේ කරමු. දැන් අපි ටීම් එකක් විදිහට තමයි මේ කියන්නේ. එතකොට මෙතන ඉන්න මමත් ඇතුළු 11 දෙනෙක් අපි. හරිද? මේක අප් කරොත් ඩොලර් 11000ක් ලංකාව ඇතුළට එනවා. අපි හිතමු මේ අප් කරන්න පුළුවන් වෙන්නේ ගලෝබල් බාරයක් එහෙම වෙන්නේ නැති. ලොස්ට් වෙලා එහෙම ඉන්නවනම් මේකේ මැච් එකක් දාලා ගොඩ දාගන්න. එතකොට පණ්ඩිත වැඩ කරන්න යන්න එපා කිසිම කෙනෙක්. තනියෙන් ට්‍රේඩ් කරනවා නම් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මනි මැනේජ්මන්ට් කරගන්න. දැන් මම මනි මැනේජ්මන්ට් කරේ වලට පේනවනේ. ඒ විදිහට මනි මැනේජ්මන්ට් කරගන්න. MTG ගන්න ඕන නැත්නම් තැන් වලින් ගන්න එපා. ලේට් එන්ට්‍රි ගන්න ඕන තැන් වලින් ගන්න. ඒ ලේට් එන්ට්‍රි ගන්න. මොලේ කල්පනා කරන්න. කපටි වෙන්න. YouTube එකට අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකක්ම ඉවර වෙනකම් බලන්න. දැන් මේකත් විනාඩි 40ක් විතර තියෙනවා. දැන් මේක නම් ඔයාලට වැඩක් නැහැ. ඒ වුණාට මේ දේවල් බලන්න. හරිද දැන් දාන ඒවා බලන්න ඒවා කොහොමද දැන් මම මේකත් දානනතර මම කොහොමද මේක එන්ට්‍රි එක ගත්තේ මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් එක මගේ පේනවනේ මේක දාපම් බලන්න එන්ට්‍රි ගත්තේ කොහොමද අර උගන්නන තැන් ඒ දෙන දේවල් බලන්න බලලා ඉගෙන ගන්න. ඒතර ඔයාලටත් පුළුවන් මෙතන මේ මම ඔයාලට ලයිව් සෙෂන් එකක් මෙතන මේ කරා වගේ ඔයාලටත් පුළුවන් දවසක තව කෙනෙකුට ලයිව් එකක් කරා සිග්නල් දෙන්න උගන්නන්න ඒ වගේ ලෙවල් එකකට යන්න පුළුවන්. හරිද? ඒ දේවල් ඔයා සෙල්ෆ් ස්ටඩි කරලා මේ වැඩේ ගොඩ දාගන්න. එහෙනම් හොඳ ළමයි ටික වගේ ඔක්කොගේම රිසල්ට් එක අපේ ඇඩ්මින්ට දාන්න මම රිසල්ට් සෙෂන් එකේ රිසල්ට් එක දාලා අපි සෙෂන් එක දැන් ඔන්න එන්ඩ් කරනවා.
හරි ඔයි මල්ලි කියන්න අයිය මේ අද මම ඩිපොසිට් එකක් දැම්මේ account එකට. හරි account එක කියන්නේ මේ අර මේ VIP group එකෙම මේ trade කරලා මේ profit එක අරගෙන මම ඒක withdraw කරලා තිබ්බේ. හර ඊට පස්සේ අර මේ 100 දාන tournament එකක් යන අඩුව නිසා තමයි මම ඊට පස්සේ ආයෙ ඩිපොසිට් එකක් ගෙවුවා. ඔව් මේ ඊට පස්සේ අර මේ හම්බුණා මේ ඩිපොසිට් මේ මොකද බෝනස් එකක්. ඔව් ඩොලර් 16ක් හම්බුණා 80ට. ඔව් ඒ 16යි මේ ඊට පස්සේ මම තනියෙන් ට්‍රේඩ් කරලා තිබ්බ ඩොලර් ඒ 16ත් එක්ක 125ක් විතර තිබ්බා මේ සෙෂන් එක පටන් ගන්නකොට. හරි දැන් වොලට් බැලන්ස් 152කට 67ක් තියෙනවා. මේ විත්ඩ්‍රෝ එකක් දාන්නද? ඇයි විද්‍රෝ දාන්නේ එහෙනම් හරි. විද්‍රෝ දැම්මොත් එහෙම ඔයාගේ උතන ඔයාට හම්බුන බෝනස් එක අයින් වෙනවා. හරිද? ඊට අමතරව එතකොට දැන් 22 විද්‍රෝ දැම්මොත් ඔයාට හෙට දවසේ පටන් ගන්නදී ඔයාගේ වොලට් එක හපෝ 100මයි තියෙන්නේ. හරිද? එතකොට අපි දැන් හෙට පටන් ගන්න 122කින්. ඒ කියන්නේ 120 තමයි ටාගට් එක අපේ. ඊට අපි මම 120ට ඒ තියෙන බැලන්ස් එකට ඒ විදිහට තමයි මේ මනි මැනේජ්මන්ට් එක යන්නේ. ඔයා විද්‍රෝ කරනවා නම් ඔයා දැන් අපි VIP එක සෙෂන් එකක් ගියොත් ඔයා ඒකෙන් පොඩ්ඩක් ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරගන්න. හැබැයි මම කලිනුත් කිව්වා ඒකයි මේකයි පටල ගන්න එපා. බැරි වෙලා රීසෙෂන් වලින් ලොස්ට් එකක් ගියොත් ඔයාගේ වොලට් එක අඩු වුණොත් අපි මෙතන දෙන මනි මැනේජ්මන්ට් ෆලෝ කරොත් ඔයා ලොස්ට් වෙයි. තවත් ලොස්ට් එක වැඩි වෙයි වගේ. ඒ කියන්නේ අපි දැන් මෙතන දෙන්නේ තේරුණානේ 120කට. හැබැයි වාගේ තියෙන්නේ 60ක් 70ක් වගේ නේ ඔයාට ලොස්ට් එක වැඩි. ඒ නිසා පරිස්සමෙන් ට්‍රේඩ් කරන් යන්න. එහෙනම් වෙන මොකුත් හරි thank you. හරි වෙන මොකුත් තියෙනවා නම් ඔන්න කතා කරන්න chance එක තියෙනවා. අපි සෙෂන් එක මම එන්ඩ් කරන්න යන්නේ. මොකද අපිට වැඩි වෙලාවක් ගියේ නෑ විනාඩි 40ක් වගේ ගියා මේක රුපියල් 6000ක් විතර වань. විනාඩි 40ක් වගේ ගිය එකත් අර මම මුලින්ම ඉන්ස්ට්‍රක්ෂන් එක කරපු නිසා. මොකද මේ නැත්තම් මම ඊටත් කලින් මේ සෙෂන් එක ඉවර කරන ලයිව් එකක් නෙමෙයි නා. සිග්නල් ටික දෙනවා සට ගාලා. දැන් ලයිව් එකක් වුණා මමත් මේ පොඩ්ඩක් කන්ෆියුස් නේ මොකද මෙතන ඔයගොල්ලෝ 11ක් බලන් ඉන්නවා මම දිහා. මම ට්‍රේඩ් එක ඇනලයිස් කරලා මම දාන්න ඕනේ. එතකොට ඔයගොල්ලොන්ගෙත් ප්‍රොෆිට් කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ලොස්ට් එකක් ගියොත් මගේ මයින්ඩ් එක ඔයාලට වඩා ඩවුන් වෙනවා. ඔයාලගේ නම් නිකම් මම නිසා දැන් ඔයාලට නම් මාව එක්කෙනෙක්. හැබැයි මට ඔයගොල්ලෝ ගොඩක් නේ. එතකොට මගේ මයින්ඩ් එක ඊට වඩා ඩවුන් වෙනවා. තේරුණාද? එහෙම ප්‍රෙෂර් එකකින් තමයි මම මෙතන ලයිව් එකක් කරන්නේ. ලේසි නෑ. එතකොට ලොස්ට් එකක් ගියාම සමහර අය මට හිතින් බයිනවා. අපි දන්නවා ඒවා. හිතින් බයිනවා පළු යන්න. එතකොට හිතලා ලොස් කරන්නේ නෑ අපි කාවවත්. අපි හිතලා කාටවත් ලොස් වෙන සිග්නල් දෙන්නේ නැහැ. ඒක හොඳට මතක අපි ට්‍රේඩ් කරන්න ප්‍රොෆිට් වෙන්න. අපි හිතලා කවදාවත් මේ ලොස් කරගන්නේ නැහැ නේද? ඒක ඔයාලට පොදුයිනේ. ඔයා ට්‍රේඩ් කරන්නේ ප්‍රොෆිට් එකක් ගන්න. ඔයා ලොස් වෙනවනේ. අන්න ඒකයි. වෙන මොකුත් නැද්ද? විනාඩි 43ක් ගිහින් තියෙන්නේ. මම තව විනාඩි දෙකක් දෙන්න. මොනවද ප්‍රශ්නයක් තියෙනවා කාටද කතා කරන්න දෙනවා කතා කරන්න පුළුවන්. සෙෂන් එකේ රිසල්ට් ටික එවන්න හැමෝම ඒකත් මම ගෲප් එකට දාන්නම්කෝ. VIP සෙෂන් එකක් ඔන්න දැන් ඔන්න දැම්මට ඔන්න VIP එක අද පාන්දරට කරන්න දැන් ඔන්න දැන් කම්මැලි බෑ වගේ. හැබැයි ටිකක් පාන්දර වෙනකොට මට කරන්න හිතෙනවා. ඒතකොට මම පාන්දර කරනවා. එහෙම නැත් මං ඊයේ කරන්නේ නැහැ කියලා හිතලා තමයි කරේ. ඒ 3යි හරි 4යි හරියට ඊට පස්සේ ඒත් මම හර බලාගෙන හිටපු නිසා ස්ටෙප් දෙකක් කම්පවුන්ඩ් කරලා අය දෙකම ඩිරෙක්ට් වින් වුණා. ඊට පස්සේ මම ප්‍රොෆිට් එකකින්ම නැවැත්තුවා ඒගොල්ලන්ට. බලාගෙන හිටියන පවුනේ. සාමාන්‍ය අර එක්කෙනෙක් අපි වෙනුවෙන් බලාගෙන ඉන්නකොට ඒ අර අනික අසරණ වෙනවා වගේනේ. අහැරන් ඉඳලා. ඒ නිසා තමයි එහෙම හරි පොඩි ප්‍රොෆිට් එකක් කර හොයලා දෙන්නේ අපි. කවවත් අසරණ කරන්නේ නැහැ මෙතන. හරි ඔයාලා රිසල්ට් එක එහෙනම් එවන්න අපි group එකට අප්ඩේට් කරන්නම්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මේ වැඩේ වාට හොඳයි කියලා හිතනවා. මොකද දැන් අපි ඩේ ට්‍රේඩින් එක මෙච්චර කාලයක් කරානේ. අපි ප්‍රොෆිට් ගත්තා. ඒතකොට ඒ ප්‍රොෆිට් ගන්න කොටත් සමහර අයට හරියට දාගන්න බැරි අර වෙලාවක් නැති කේස් එක තිබ්බනේ. අර මම මාකට් එක හොඳ වෙලාවට දෙනවා. අන්න ඒ ප්‍රශ්නත් එක්ක සමහර අය ට්‍රේඩ් කරන්න බැරුණා. සමහර අය ලොස් කරගත්තා. ඒ දේවල් ඔක්කොම සලකලා බලලා තමයි මේක දැන් අපි ලයිව් සෙෂන් එකක් විතර උන්න කරන් යන්නේ දිගටම. හරි එතකොට දැන් මේ වැඩේ මිස් කරගන්න එපා. එතකොට මේකෙන් ඔයාලට අඩුපාඩු මිස්ටේක් වෙන්න විදියකුත් නැහැ. මොකද මමත් මේ පටන් ගත්ත බැලන්ස් එක එන්ඩින් බැලන්ස් එක ඔක්කොම රෙකෝඩ් වෙනවා YouTube එකටත් වැටෙනවා. ඒ නිසා වැඩි ඔයගොල්ලොන්ට කියන්න බෑ මේක කිසිම අඩුපාඩුවක් මෙතන කියන්න බෑ. හරි එහෙනම් මම මීටින් එක එන්ඩ් කරනවා. ඔක්කොටම සුබ දවසක්. ජය වේවා.